අර මලගේ පරාණකාරයෙක් ගෙන්න ගන්න ඉන්න දරුවට එන්න කියන්නේ. උන්නාන්සේ ඔව් කියන්නේ. අර අපේ අල්ලපු ගමේ හිටියා සිසිර කියලා මිනිස්සෙක්. ඔව් ඔව්. ඒ මිනිස්සයා 3 මාසයකට කලින් නැති වුණා. ඔව් ඔව්. මට ඒ මිනිස්සයා ගෙන්නගෙන කතා කරන්න ඕන ගුරුනාන්සේ. හා මාදක කලින් නැතුණා නම් ඔව මහ ලොකු දේවල් නෙමෙයි බොල. මේ දැන් ගෙන්නන්න මම දැන් ගෙන්නලා පෙන්නන්න. මොනවද ගුරුනාන්සේ දැන් මේක කරගන්න ඕනේ? වෙන මොනවද බොල 5584යි 750 තියපිය. ඔය මලගේ පරාණකාරින් ඇඟට ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. තේරෙනවද උඩ? ගුරුනාන්සේ 5584ක් නම් පුළුවන්. 750ක් තමා නැත්තේ. 750 නැති වුණා කියලා කාරි නෑ මේ දවස්වල 750 යුවා නෑනේ. 750 නැති වුණාට 50ක් 500ක් තියේ වෙනුවට. ඒකට කමක් නෑ කපු මහත්තයා. මම 5584ට වැඩිය උන් 500ක් තියන්න. මට මේ සිසිරයාගෙනලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. අල්ලපු ගමේ සිසිරයා මට අහවල් එකට දන්නේ. මං කොහම හරි වොන් ආරුඩලා සිසිරයාගෙනලා දෙන්නම් තොට. මම සිසිරයා බොල. ඇයි බොල මාව ගෙන්නුවේ? ඈ බොල ගෙරි සිසිරයෝ. මගෙන් ණයට ගත්ත රුපියල් 50000යි 50000 පොලියයි කොයි බොල දැන් මාස 3කුත් පැනලා තොට පේන්නේ නැද්ද? උඹගෙන් ගත්තු ණය සල්ලි පොලි සල්ලි දෙන්න බැරුව තමයි බොල මම මැරුණේ. ණයකාරයෝ පස්සෙන් එනවා. මැරිලවත් ඔපි මට නිදාස ඉන්න දෙන්නේ නැද්ද යකෝ? එව්වා කොහෙද මාත් එක්ක? මගේ සල්ලි පොලියයි දීපන් කරුණා කරලා. මැරිලා මම තේරුම් ගනින්. මැරිලා ඉන්නේ තවත් පස්සෙන් එනවද තෝ මගේ? කොහෙද බොල මැරිලා ඉන්නේ? 5584ක් දීලා මං උඹ ගෙන්නලා තියෙන්නේ. ඒකට තව 500කුත් දුන්නා යකෝ. මට ඒකත් එක්ක කරුණා කරලා දීපන්. මම මැරිලා බොල. දැන් කොහමද මං සල්ලි දෙන්නේ කියපල්ලා උඹලට? කොහෙද බොල තෝ මැරිලා ඉන්නේ? තීපිය සිසිරයා මගේ සල්ලි. තීපිය සිසිරයා තීපිය. මම සිසිරයා නෙමෙයි කපුවා ගුරුනාන්සේ මම සල්ලි දීලා 5500 අයියෝ අයින් වෙන්නකෝ අනේ ඔතනින්. අයිය අප්පා ඇවිල්ලා ඉඳගත්ත විතරයි. අයින් වෙන්න මේ උදේ ඉඳන් කනවනේ විතර ආහාර මෙහෙ දදා පඩික්කම වගේ. ඔව් ඉස්සරහ දාන පිටිපස්ස අයින් වෙන්න පුටුවේ රතු ගන්න ඕනේ. ඔව්. මේ අයින් වෙන්නකෝ කකුල උඩ දාගෙන ඉන්නේ බහින්නකෝ ගසා දාන්න ඕනේ දූවිලි. බහින්න ෆෝන් එක බබින්නේ. ඇහෙන්නේ නැහැ වගේ. මේ මට බෙච්චි ටිකයි කොට්ටෝර ටිකයි හොදන්න ඕනේ නේද? අයින් වෙන්නකෝ. ගන්න මට ඒක. අයින් වෙන්න ෆෝන් එක බල ඉන්නේ. මැරෙයි යකෝ. අයියෝ අනේ ඔක හදලා ඉවර නැද්ද තාම බලන්නකෝ දැන් කොච්චර වෙලාද අරගෙන හදන්න වෙලා යනවා හාල් ටික ගහන්න ඕනේ කන්න නැද්ද දවල්ට දැන් රයිස් කුකර් නැත්තම් කණ්ඩත් නෑ පුදුම ගෑන් වැඩේ තොපි ඉතින් මම ඔක කරන්ට් එකට ගන්න බෑ ලිපපත්තු කර ඉන්න බෑ ඉක්මනට හදන්න මම ටීවී එකවත් බලන්නම් එතකන් ඔව්